වේගවත් පුරාවෘත්තයක මූලාරම්භය. දෙවන ලෝක යුද්ධ සමයෙන් පසු කඩා වැටුණු ජපානය තාක්ෂණික වශයෙන් ආර්ථිකයේ ගොඩනගමින් තිබූ පසුබිමක ජපානයේ මෝටර් රථනිකාරිත්වය ඉහළ යමින් තිබූ අතර බහුතරයක් මෝටර් රථ සමාගම් ස්පෝර්ට්ස් කාර් සහ ග්‍රෑන්ඩ් ටුවර් නිෂ්පාදනය කර ඇති බව ටොයෝටා සමාගමට වැටහුණි. ටොයෝටා සමාගම ඒ වන විටත් ස්පෝර්ට්ස් 800 මෝටර් රථ නිෂ්පාදනය ආරම්භ කර තිබුණද එන්ජිම ජාත්‍යන්තර මට්ටමේ ස්පෝර්ට්ස් මෝටර් රථයක් ලෙස සැලකීමට තරම් ප්‍රමාණවත් නොවුණි. එවක සංගීත බාණ්ඩ නිෂ්පාදකයෙකු හා යතුරු පැදි නිෂ්පාදකයෙකු වූ යමහා සමාගම නිසාන් සමාගම සමග ඒකාබද්ධ ව්‍යාපෘති රැසකට අත්පොත් තබා තිබුණු යුගයක්. කෙසේ නමුත් ඔවුන්ගේ ආරම්භක හවුල්කාරීත්වය යම් ගැටලු නිසා අසාර්ථකත්වයකට පත්වී තිබුණේ. ග්‍රෑන්ඩ් ටුවර් ව්‍යාපෘතිය සඳහා මූලාකෘතියන් නිර්මාණය කර තිබූ යමහා සමාගම නිසාන් සමාගම සමග තිබූ බැඳීමක් බිඳී යාමෙන් පසු එම මූලාකෘතිය ටොයෝටා සමාගමට ඉදිරිපත් කරන ලදී. යමහා සමාගමේ අපූරු අදහස දුටු ටොයෝටා සමාගම මහත්සේ පුදුමයට පත් වුණේ. ඒ 2000 GT ව්‍යාපෘතියයි. පසුව ටොයෝටා සමාගම යමහා සමාගම සමග හවුල් වී 2000 GT මෝටර් රථය සංවර්ධනය කරන ලදී. අවසානයේ මෙම මෝටර් රථය ටොයෝටා 2000 GT ලෙස නම් තබන ලදී. 1965 දී ප්‍රථම වරට ටෝකියෝ මෝටර් රථ ප්‍රදර්ශනයේදී ටොයෝටා 2000 GT මෝටර් රථය එළි දැක්වූ අතර 1967 සිට 1970 දක්වා යමහා කොන්ත්‍රාත්තුවක් උඩ මෝටර් රථ 351ක් නිෂ්පාදනය කිරීමට ටොයෝටා සමාගම සමත් විය. 1967 තිරගත වුණු ජේම්ස් බෝන්ඩ් චිත්‍රපටයටද මේ මෝටර් රථය යොදා ගැනීම තවත් විශේෂත්වයකි. ටොයෝටා 2000 GT මෝටර් රථයේ විශේෂම කතාව නම් තාරුණ්‍යයේ ආදරේ දිනාගන්න ටොයෝටා සුප්‍රා මෝටර් රථයේ පළවෙනි පරම්පරාව ලෙස සැලකෙන්නේද මෙම ටොයෝටා 2000 GT මෝටර් රථයයි.